Hello everyone, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා. අද මම අරගෙන ආවේ මගේ දවස් 4ක වීඩියෝ එකක්. මට මේ ටිකේ ස්ටඩි වැඩ කරන්න ඕනේ නැහැ. ඒ නිසා මම හිතුවා රෙකෝඩ් කරපු වීඩියෝ ටික එකතු කරලා vlog එකක් ගේන්න. ඉතින් මේ පළවෙනි දවස මම මේ අපේ ස්කූල් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද මගේ A level certificate එක ගන්න මට campus registration ඇවිල්ලා තියෙනවා මේ දවස්වල. මම A level certificate එක අරගෙන ඉවර වෙලා බැංක් එකට තමයි ගියේ. අපිට මහජන බැංකුවේ account number එකක් තමයි ඉල්ලලා තිබ්බේ. හැබැයි මට මහජන බැංකුවේ account එකක් තිබ්බේ නැහැ. මට තිබ්බේ BOC එකේ commercial bank එකේ විතරයි. ඉතින් මම බැංක් එකට ගියා account එකක් open කරන්න. අපේ ගෙදර ඉඳන් ටවුන් එකට ටිකක් දුරයි. පැයක් වගේ යනවා ටවුන් එකට එන්න. මට ඇත්තටම මිග්‍රේන් තියෙනවා. ඒ වුණාට මම මිග්‍රේන් වලට බෙහෙත් කරන් තිබ්බේ නැහැ. ඒ නිසා මට ගාලට ආවොත් අනිවාර්යෙන් ඔළුව කැක්කම හැදෙනවා. ඒ නිසා බැංක් එකට ගියපු ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. බැංක් එකට ගිහින් ඇවිත් මම ගියා මිග්‍රේන් වලට බෙහෙත් ගන්න. දැන් මං ස්කූල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. සර්ටිෆිකේට් එක අරන් එමු ගිහිල්ලා. මම සර්ටිෆිකේට් එක ගත්තා. ඉතින් මේ ටික විතරයි මට පළවෙනි දවසේ රෙකෝඩ් කරගන්න පුළුවන් වුණේ. Welcome to day 2. මේ දවසේ නම් හවස. මොකද මං කියවනේ කලින් දවසේ මම බෙහෙත් ගත්තා කියලා. ඉතින් මට උදේ ඉඳන් ඔළුව උස්සන් ඉන්නම් බැරි වුණා. නිදිමතයි හොඳටම. දැන් මං ආවේ මගේ ෆොටෝස් ගන්න. අපිට ෆොටෝස් 3කුයි සොෆ්ට් කොපි එකයි ඕන වෙලා තිබ්බා ඩොකියුමන්ට් වලට. මේක අපේ ගෙවල් ළඟ තියෙන ටවුන් එක. මම මෙතෙන්ට කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඇත්තටම මේක හරිම හොඳයි. ගොඩක් වෙලා ඉන්න ඕනෙත් නැහැ. මගේ වැඩේ ඉක්මනටම කරලා දුන්නා. මට ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ අසයින්මන්ට් එකක් දීලා තිබ්බා මූවි රිවිව් එකක් ගැන ලියන්න. මම මේකට විස්තර එකතු කරන ගමන් තමයි ඉන්නේ. උදේත් මම ටිකක් සැරින් සැර එකතු කරා. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා නිදිමත නිසා බෙහෙත් වලට. මේක ඊළඟ දවසේ බාර දෙන්න ඕනේ. ඒ වුණාට මට මේ දවස් ටිකේ මේක කරගන්න බැරි වෙච්ච නිසා අද විස්තර ටික එකතු කරලා හෙට උදේට තමයි ලියන්න වෙන්නේ. විස්තර ටික රැට හරි උදේට හරි ලියනවා කියලා මම මුලින් පොත බයින් කරන් ආවා. නැත්තම් වෙලා නැති වෙනවා ඔය ඔක්කොම කරගන්න මට. Welcome to day 3. අද මම අසයින්මන්ට් එක බාර දෙන්න ඕන. ඉතින් උදේම නැගිට්ටා මේක ලියන්න ඕන නිසා. ලියන්න තිබ්බ ටික නම් මම කැම්පස් එකට යන්න කලින් ලියාගත්තා. හැබැයි පින්තූර ටික අලවන්න උනේ ගිහිල්ලා. මම යනකොටත් පැය භාගයක් විතර පරක්කු වෙලා ක්ලාස් එකට. ඉතින් මට ඒ මොකොත් රෙකෝඩ් කරන්න උනේ නැහැ. ලෙක්චර්ස් ඉවර වෙලා තමයි මම මේ වීඩියෝ ටික රෙකෝඩ් කරේ. මේ තියෙන අපේ කැම්පස් එක. ඉතින් ඒ විදිහට තමයි ඒ දවස ගත වුනේ. ඉතින් අපි ඊළඟ දවසෙන් හම්බෙමු. Welcome to day 4. අද දවසේම නම් කරේ ඇවිදපු එක. මම මේ ගෙදර ඉඳන් ගාලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට වැඩසටහනක් දාලා තිබ්බා බීච් එක ක්ලීන් කරන්න අපි තෝරගත්තු තැන් 2-3ක.
කට්ටිය එකතු වෙනකන් ඉඳලා දැන් අපි මේ ගෝල් ෆෝට් එකට යන ගමන් ඉන්නේ. ඉතින් ක්ලීන් කරන වැඩ ටිකේ නම් ලොකුවට වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ. මොකද ග්ලව්ස් දාලා හැමතිස්සෙම ෆෝන් එක අතර ගන්න ඕනේ නැහැ. උදේ 9 ඉඳන් 12 මාර විතර වෙනකන් ඒක තිබුණා. ඊට පස්සේ අපි ටික දෙනා ගියා චුට්ටක් ගෝල් ෆෝට් එක වටේ ඇවිදින්න. මේක අපේ දැකලා තිබ්බට කලින් කරලා තිබ්බේ නැහැ කවුරුවත්ම. ඉතින් අපි ආසාවට එතන දැකලා ගියා. හැබැයි අපිට ඒක ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි හැමෝම ඉක්මනට ගෙවල් වල ආවා. මොකද හැමෝටම ටිකක් මහන්සි වෙලා ඉඳියෙත්. මොකද ඒ වෙලාවේ අවසරයි. වැඩි ඇවිදින්නත් බෑ අපිට. ඉතින් ඒ විදිහට තමයි මේ දවස් 4 ගත වුණේ. අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thank you.